ඔයාලා දැක්කද අර ඊයේ නේද ඒ සිද්ධිය මම දැක්කා. අර චනිත්මා කියලා ගෑනු ළමයෙක්ගේ වීඩියෝයක් දැක්කද ඔයාලා? චනිත්මා නේද ළමගේ නම? අර ඉස්කෝලේක මේ ප්‍රයිස් ස්ක්‍රීන් එක මොකක් හරි ස්ටේජ් එක නගලා කතාවක් කරන සිරිමාව නේද? සිරිමාව ඒක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ කියන්නේ ඔයාලගේ ඔපිනියන් එක මොකක්ද ඒක ගැන? ඔයාලා දැක්කේ කොහොමද ඒක? බැලුවේ නැහැ. උඹලට වෙන මොකක් කරනම් අය උඩ දාගෙන බලන්න හොයා බලන්නේ. සජෙස් වෙන්නේ නැහැ වනේ. උඹලට ඒක ඒක වෙන්නේ මෙහෙම දෙයක් කියන්නේ මොකක් හරි අවෝඩ් සෙරමනි එකක ඒ ළමයාට මොකක් හරි තියෙන්න ඕනේ. ඒ ළමයා පුදුම දක්ෂ. මං අර විනාඩියක විතර කාලයක් ඇතුළේ කියනවා එයා ක්වොලිෆිකේෂන් ටික. ඒක මං පට්ටම ලෙවල් එක. කියන්නේ චැම්පියන්. එයාගේ ඉස්කෝලේ ළමයෙක් විතර ගන්න පුළුවන් උපරිම මට්ටමේ ඒ ළමයා සුදුසුයි. හරිද? හැබැයි මේ ඒ ළමයා රිහර්සල් එකට ආවේ නැහැ කියලා ඒක වෙන කෙනෙක්ට දීලා ප්‍රින්සිපල්. එහෙම කතාවක් තමයි එකෙන් මට තේරුනේ. ඒ කියන්නේ ඒ ළමයාගේ තියෙන සුදුසුකම් ටික කියාගෙන ගියා චූටි වෙලාවකදී අනිවාර්යයෙන් මෙලමට ලැබිය යුතුමයි. හැබැයි රිහර්සල් එකට ආවේ නැහැ කියලා වෙන ගෑල් ළමයට මේ දීලා. ඕක මේ මට සතුටු මොකද දන්නවද? මට සතුටු ඒකට හේතුව මේ ඔය ඒ එක ළමයෙක් නෙමෙයි රිප්‍රසන්ට් කරේ. ඔය වැඩේ හැමදාම හැමතැනම වෙනවා. ඔයාලට ඒක තේරෙන්නේ නැතු දන්නේ එහෙම ඔයාලට වෙලා තියෙනවා නම් තේරෙයි. කියන්නේ ඔයා හිතන්න ඔයාට සුදුසු දෙයක් ඔයාට ලැබෙන තු වෙන කාට හරි ලැබෙනවා. ඉස්කෝලේ ටීචර්ගේ හරි කාගේ හරි කීමකට මොකක් හරි කනෙක්ෂන් එක. මොකද හිතෙන්නේ? ඒ ළමයා කතා කරේ ඒ වගේ එහෙන පරම්පරාවකටම රිප්‍රසන්ට් කරලා ඒක මරු. එහෙම කොන්දක් තියෙනවා කියන ප්‍රින්සිපලුත් ඉන්නවද කොහෙද ඒකේ? ඔඩියන්ස් එකේ ටැග් දෙන්න කතා කරන ප්‍රින්සිපලුත් ඉන්නවා, මුළු අම්මලා තාත්තලාත් ඉන්නවා, ළමයිනුත් ඉන්නවා. අර සෙට් එක තුෂ්ණිම් බූදලා බලන් ඉන්නවා. ඇවිල්ලා මයික් එක මං හිතන ඕෆ් කරාද කොහෙද අන්තිමට නේද? මට නම් සුපිරිය අන්න කොන්දවල්. කොල්ලෙට්ට නැති කොන්දක් ඒ කෙල්ලට තිබ්බෙත නෑ. කොල්ලෙක්ව අසාධාරණ විරුද්ධව කතා කරන හරිය අඩුයිනේ බං. නැද්ද එහෙම? කතා කරන්න ඕන. ගොම්මොරල් ගන්න නෙමෙයි කියන්නේ ඈ. ගොම්මොරල් නෙමෙයි ඒක සිරා මොරල් එකක්. ඒක සිරා. ඒ කෙල්ල ලස්සනට කියන කතා කරගන්නත් අමාරුයි. ඒ තරම් අර හිතේ වේදනාවක් තියෙන. ඒ ලස්සන පැහැදිලි කරලා මම මේකට සුදුසු වෙන්න හේතු ටික මේකයි කියලා කියාගෙන යනවා අපිටත් එක්ක පිස්සු වෙනවා බුදු අම්මෝ කියලා. එච්චර ක්වොලිෆයිඩ්. සුපිරිය. අඩුම ගානේ ඕකයේ නොවෙන්න හරි ගුරුරෙක් බයක් හරි වෙයි. සුදුසුසට සුදුසු දෙන දෙන්න ඕනේ කියලා. ඒ ඔයාලටත් කියන්නේ මේ ඔය සමාජ මොනවා හරි දැක්කොත් කතා නොකර ඉන්න එපා. කතා කරන්න. ඒක හරියට තේරුම් ගන්න ගොම්මොරා ගන්න එපා. නෑ ඒ වගේ එකක් කරොත් කරන්නේ කෙල්ලෙක්ම තමයි. නෑ ඒක සිරා. එහෙම දෙයක් කරොත් කරන්නේ කෙල්ලෙක්ම තමයි. ඔව්. අරුඩ්. අවුල්ද කොල්ලෝ නෑ මං උඹලට මේ හැමදේම අදින්න ඉතින් කෙල්ලොන්ට මොකුත් කියන්නෙම නෑනේ. හැමදාම මුන්ට බයින් එකනේ කරන්නේ. ඒක නවත්තන්න බය වෙන්න බා. රයිට් යන්න 2020 අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සන්නාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට